වෙසක් මාසයේ ඔබට වටිනා අවවාදයක් ලබා දෙමින් ඔබේ ජීවිතය ලස්සන කරන්න බලාපොරොත්තු වෙනුයි මේ අනුශාසනාව කරන්නේ. බොහොම වටින සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. නරස්යා බරණං රූපං රූපස්යා බරණං ගුණං ගුණස්යා බරණං ඥානං ඥානස්යා බරණං ක්ෂම. නරයා කියලා කියන්නේ මිනිසයාට. නරස්යා බරණං රූපං මිනිසයා බබලන ආභරණයක් තමයි ලස්සන රූපය. රූපය කියන එක මිනිසයාව ලස්සන කරන්න හේතුවක්. හැබැයි මතක තියාගන්න ඔබ කොච්චර රූපයෙන් ලස්සන වුණත් ඒ ලස්සන රූපයේ බබලෙන තව ආභරණයක් පැලඳ ගන්න ඕන. ඒ තමයි රූපස්යා භරණං ගුණං ගුණවන්තකම තියෙන්න ඕන. රූපය ලස්සන වෙන්න ගුණේ නැමැති ආභරණය පැලඳ ගන්න. හැබැයි ඒ ගුණය කියන ආභරණය ලස්සන වෙන්න තවත් ආභරණයක් තියෙන්න ඕන. ඒ තමයි ගුණස්යා භරණං ඥානං ඥානය තියෙන්න ඕන. ගුණය තිබ්බට මදි ඥානය නැත්තම්. ඔය ගොඩක් දෙනෙක් මගේ ගුණයම තමයි මට හානිය පිණිස පැවතුනේ කියලා කියන්නේ ඥානය නැති ගුණයක් සමාජගත කරන්න ගිහිල්ලා. හොඳට මතක තියාගන්න ඥානය නැති ගුණේ ලොකු අනතුරකට හේතුවක්. ඒකනේ කියන්නේ ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඊතාගරු කියලා. ගුණය තියෙන්නත් ඕන, ගුණය ලස්සන වෙන්න ඥානය තියෙන්න ඕන. රූපය බබලන්න ගුණය ඕන, ගුණය බබලන්න ඥානය ඕන. ඔය තුනම බබලන්න ඥානස්යා භරණං ක්ෂමා. ක්ෂමා කිව්වේ ඉවසීම තියෙන්න ඕන. ඒ නිසා මතක තියාගන්න ලස්සනට ඉන්න ඕන නම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මොන ආභරණ පැළඳ ගත්තත් සැබවින්ම ඔබට ලස්සනට ඉන්න ඕන නම් මෙන්න මේ කියාපු ආභරණ ටික පැළඳ ගන්න. මොනවද ආභරණ? රූපය, ගුණය, ඥානය සහ ඉවසීම. අන්නේ ආභරණ පැළඳගෙන ලස්සනට ජීවත් වෙන්න. සනරාමර සෙවන